මේ සල්ලි ඉතිරි කරගන්න ක්‍රමවේද 3ක් ගැන කතා කරන්න. ඒක papers distribute කරන එකත් ඇවිල්ලා part time job එකක්. එතකොට මුළු ස්වීඩනයේම මේ බෑග් එක තියෙනවා. ඇත්තටම ලංකාවේ අමුතුවෙන් ආයේ clean ශ්‍රී ලංකා කියලා ප්‍රෝග්‍රෑම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. කියන්නේ 35යි. 35 කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 1000ක විතර වටිනාකම 140ක් වෙනවා. නමුත් අපි අද ගත්තේ බොහොම අඩු මුදලකට. ඉතින් ආයුබෝවන් ඔයාලට ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න හිතුවා. ඉතින් අද දවසේදී මම කතා කරන්න හිතුවේ කොහොමද අපි ස්වීඩනයේදී සල්ලි ඉතිරි කරගන්න මොන වගේ ක්‍රමවේදද පාවිච්චි කරන්න කියලා. ඉතින් සරල දේවල් තියෙනවා. ඒත් එක්කම කියන්න ඕනි මේ සල්ලි ඉතිරි කරගන්න ක්‍රමවලදී සල්ලි ඉතිරි කරගන්න ගමන්ම පරිසරය ආරක්ෂා වෙන විදිහට ස්වීඩනයේ හැදිලා තියෙනවා විවිධාකාරයේ ක්‍රමවේදයන් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මම පෙන්නන්නම් මේ තැනත් ඔයාලට මතක ඇති. මෙතන ඉඳලා තමයි අපි උප්සාලා නගරයට නොමිලේම ඇපල් ලබා දෙනවා කියන වීඩියෝ එක කරේ. ඉතින් මේ ඇපල් ගස්වල දැන් ඇත්තටම කොළ හැලිලා දැන් ටික දලු මෙන්න මේ විදිහට පොඩි දලු එන ගමන් තියෙන්නේ. ඉතින් ස්වීඩනය තුළ ක්‍රියාත්මක වෙනවා කුණු කසල නිසි විදිහට බැහැර කරන්න නිසියාකාර ක්‍රමවේදයක් රට පුරාම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔයාලට මම පෙන්නුවොත් එහෙම සමහර පාක්වල තියෙන කුණු දාන කුණු බක්කි ඒ වගේ ඒවා ඇත්තටම අපි හිතුවත් චිල්ඩ්‍රන් පාක් එකක් ළඟ තියෙන ඒවා සමහර වෙලාවට ළමයින්ගේ ආකර්ෂණය වැඩි වෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම හැමතැනම කුණු දාන්න වෙන් කරපු ස්ථාන තියෙනවා. ඒ වගේම කුණු දාන්න වෙන් කරපු ස්ථාන වලට අමතරව කුණු කසල වර්ග කරලා තියෙනවා. එක කුණු කසල වර්ග කරලා තියෙනවා. එක භාජන තියෙනවා වෙන වෙනම අපි හිතුවත් වීදුරු දාන්න වෙනම භාජනයක්. ඊට පස්සේ ප්ලාස්ටික් දාන්න වෙනම භාජන. එතකොට ඒ විදිහට විවිධාකාරයේ ස්ථාන තියෙනවා. රෙදිපිලි දාන්න වෙනම ස්ථාන. හරි ඒ විදිහට සිස්ටම් එකක් රට පුරාම ක්‍රියාත්මක වෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්න එක සරල උදාහරණයක් කොයි විදිහට රට තුල එක සිස්ටම් එකක් රටේ ක්‍රියාත්මක වෙනවද කියන එකට හොඳම උදාහරණයක් තමයි මේක. මේක ඇවිල්ලා අපි ස්වීඩනයේදී අපි විසි කරන ආහාර අපද්‍රව්‍ය බැහැර කරන්න තියෙන බෑග් එකක්. එතකොට මේකට අපිට දාන්න පුළුවන් එළවලු, පළතුරු, මස්, ඊට පස්සේ බත්, බිත්තර ඔය වගේ අපද්‍රව්‍ය දාන්න පුළුවන් මේකට. එතකොට මුළු ස්වීඩනයේම මේ බෑග් එක තියෙනවා. එතකොට අපි හිතුවොත් අපේ ගාබේජ් රූම්ස් වල මේවා තියෙනවා. ඊට පස්සේ සමහර සුපර් මාකට් වල මේ බෑග්ස් තියෙනවා. ඉතින් මේක අපිට නොමිලේ තමයි ලැබෙන්නේ. ඊට පස්සේ හොඳම දේ තමයි මේ බෑග් එකේ මේ එකතු වෙන අපද්‍රව්‍ය යොදාගෙන ජීව වායුව සහ ජීව පොහොර හදනවා මෙන්න මේ අපද්‍රව්‍ය යොදාගෙන. එතකොට හිතන්නකෝ රටේම ක්‍රියාත්මක වෙන්නේ එකම සිස්ටම් එකක්. හැම ගෙදරම අපි ඉවත් කරන ආහාර අපද්‍රව්‍ය මෙන්න මේ විදිහට මේ වගේ බෑග් එක දාලා ඒක එකතු කරනවා. ඒක එකතු කරලා කොමියුන් එකකින් ඒක එකතු කරනවා. කොමියුන් එකකින් ඒක එකතු කරලා ඉවර වෙලා ඊට පස්සේ හදනවා ජීව වායුව සහ ජීව පොහොර. එතකොට මේ අපි හිතුවොත් දැන් සාමාන්‍යයෙන් මෙහි අපි ඉන්න උප්සාලා සිටි එකේ නම් බස් එහෙමත් ධාවනය කරන්නේ බයෝ ගෑස් වලින්. ඉතින් හිතන්නකෝ රට තුලම එකම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මිනිස්සු තැන් තැන් වලට ගිහින් ආහාර අපද්‍රව්‍ය දාන්න පෙළඹෙන්නේ එක සිස්ටම් එකක් තියෙන නිසා. නමුත් තව කියන්න ඕනි දෙයක් තමයි මේක සමහර වෙලාවට පිළිපදින් නැති කට්ටියත් ඉන්නවා. අර මම කියන්න ඕනේ මේ නිකන් සුරපුරයක් නෙමෙයි මේ දේවල් පිළිපදින් නැති අයත් ඉන්නවා. නමුත් ඔකට වැඩි ප්‍රමාණයක් මේ දේවල් පිළිපදිනවා සහ කුණු කසල වර්ග කරලා හරියට වර්ග කරලා බැහැර කරනවා. හරි මම හිතුවා ඔයාලත් එක්ක මේ සල්ලි ඉතිරි කරගන්න ක්‍රමවේද 3ක් ගැන කතා කරන්න. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට මේ වීඩියෝස් බලනවා අපේ මෙහෙට එන්න බලාපොරොත්තු වෙන අය වගේම ලංකාවේ ඉන්න ගොඩක් අයත් අපේ වීඩියෝස් බලනවා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට. එතකොට මම හිතුවා ඇත්තටම මේ වගේ සිස්ටම් එකක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ දේවල් ඇත්තටම ලංකාවේ අමුතුවෙන් ආයේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා ප්‍රෝග්‍රෑම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද රටම එතකොට හරි විදිහට පිරිසිදුව රටම තියාගන්න පුළුවන්. රට ඇතුලේ හරි සිස්ටම් එකක් තියෙනවා නම් සහ මිනිස්සු ඒ දේවල් ඒ විදිහට පිළිපදිනවා නම් හරි. ඉතින් පළවෙනි ක්‍රමය තමයි මෙහි තියෙනවා ඇප් එකක් Too Good To Go කියලා ඇප් එකක්. එතකොට මේ ඇප්
එක සම්බන්ධ වෙලා තියෙනවා මෙහි තියෙන රෙස්ටොරන්ට් වලට ඊට පස්සේ කැෆේ වලට එතකොට අපි ගත්තොත් කඩවල් වලට සුපර් මාකට්ස් වලට එතකොට මේකෙදි කරන්නේ මේ කඩවල් වලින් වගේ මේ විවිධාකාරයේ අපි හිතමුක ආහාර නිෂ්පාදනය කරන හරි ආහාර අලෙවි කරන හරි ස්ථාන කියලා. එතකොට මේ වගේ තැන් වලින් ඉවත් කරන ආහාර වර්ග අපිට පුළුවන් ඕඩර් කරන්න අඩු මිලකට. ඉවත් කරන ආහාර වර්ග කියලා කියන්නේ සාමාන්‍යයෙන් ආහාර අපි හිතුවොත් කල්ලිකුත් වෙන්න තියෙන්නේ කෙටිම කාලයක් කියලා. එයාලට හිතෙනවා තියෙන ප්‍රමාණය අලෙවි කරගන්න බැරි වෙයි කියලා. එතකොට එයාලා කරන වැඩේ තමයි මේ එතකොට අපිට කරන්න පුළුවන් දේ තමයි මේ ඇප් එක තුලින් අපිට බලන්න පුළුවන් මොන වගේ කඩවල් වල මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් මම දැන් කරන්න යන්නේ ඒ වගේ දෙයක්. මේ ඇප් එකට ලොග් වෙලා මම දැන් තෝරගන්න යන්නේ. එතකොට අපි බලමු මේ ඇප් එක මේ තියෙන්නේ too good to go කියන ඇප් එක. එතකොට මේ ඇප් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තියෙන හැමදේම meals ඊට පස්සේ bread and pastries ඊට පස්සේ groceries ඊට පස්සේ දැන් ගන්නවා නම් දැන් ගන්න පුළුවන් දේවල් ඊට පස්සේ අද දවස් ඇතුළත ගන්නවා නම් හෙට ගන්නවා නම් vegetarian අයට එහෙම ඒ වගේ ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දෙයක් තමයි අපි මේ බෑග් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ මොනවද තියෙන්නේ කියන දේ දන්නේ නැහැ නේ. කියන්නේ හරියටම මොනවද තියෙන්නේ කියලා. එතකොට මම ඉස්සෙල්ලත් කිව්වා මේකට කියන්නේ surprise bag එකක් කියලා. එතකොට අපි බැලුවොත් ratings බැලුවොත් මම හිතනවා මේක ඇවිල්ලා 4.6 4.5 ඒවා තියෙනවා 3.8 හරි. කොහොම හරි මම දැන් හිතුවේ මම ඕඩර් කරනවා කියලා මෙන්න මේක. එතකොට අපි බැලුවොත් මේකේ සාමාන්‍ය වටිනාකම වෙනවා 140ක්. නමුත් අපිට ගන්න පුළුවන් අද දවස ඇතුළත මේක crown 46කට. නමුත් මේක ගන්න වෙනම වෙන් කරපු වෙලාවක් තියෙනවා. හවස 5:30 ඉඳලා හවස 6 වෙනකම්. හරි එහෙනම් මේක මම රිසර්ව් කරන්න. හරි. එතකොට මෙන්න මේ විදිහට අපිට මේක රිසර්ව් කරගන්න පුළුවන්. හරි මේකෙන් ඇත්තටම අපේ පරිසරය රැකෙනවා වගේම අපේ සල්ලිත් ඉතුරු වෙනවා. එහෙනම් අපි කරලා බලමු මේ වැඩේ කොහොමද කියලා. ඔන්න මම ආවා විල්මාස් කැෆේ එකට. මම දැන් කරන්න යන්නේ මම ඕඩර් කරපු කෑම ටික මෙතනින් ගන්න. ඉතින් ඊට පස්සේ අපි එකතු වෙලා බලමු මොනවද මට ලැබෙන්නේ කියලා. දැන් ගත්ත කෑම මොනවද කියලා බලන්න තමයි යන්නේ. ඉතින් මම ගෙදර යන්න නැතුව මෙතනදිම ඔයාලට ඕපන් කරලා පෙන්නන්න හිතුවේ මේ ගෙදරට යද්දි මොන වගේ කන්ඩිෂන් එකක තියෙයිද දන්නේ. ඒ කියන්නේ මගේ අතින් තැලෙන්න පොඩි වෙන්න පුළුවන් නිසා. ඉතින් මෙන්න මේ වගේ ලොකු බන් එකක් තියෙනවා. සිනමන් බන් එකක් මම හිතන්නේ. කොහොම හරි මේ වගේ ලොකු බන් එකක් තියෙනවා. ඊට පස්සේ හරි මේ තියෙන්නේ අනිත් බොක්ස් එක. ඒකත් මම ඕපන් කරලා පෙන්නන්න ඔයාලට මොනවද තියෙන්නේ කියලා. හරි ඔන්න මම බොහොම අමාරුවෙන් ටේප් ටික ගලවගත්තා. අපි එහෙනම් කට්ටියම එකතු වෙලා ඕපන් කරමු මේක. වාව්. එතකොට තියෙනවා මේකේ රස මන් දන්නේ රසද කියලා. හැබැයි ලස්සනට තියෙන කේක් කෑල්ලකුයි ඩෙසර්ට් එකක් තියෙනවා නිකන් පුඩින් වගේ. හරි. එතකොට මෙන්න මේ ටිකේ වටිනාකම මේ බොක්ස් එක සහ මම ඉස්සලා පෙන්නපු බන් එකේ වටිනාකම 140ක් වෙනවා. නමුත් අපි අද ගත්තේ බොහොම අඩු මුදලකට. ඉතින් ආහාර නාස්තිය අවම කරගන්න මෙන්න මේ වගේ දේවල් ස්වීඩනය තුල පාවිච්චි වෙන ක්‍රමවේද සංකල්ප කියලා කියන්න පුළුවන්. හරි. ඉතින් මම ඊළඟට ඔයාලට පෙන්නන්නේ ස්වීඩනයේ ගොඩක් ජනප්‍රිය සුවිශේෂී ක්‍රමයක්. ඉතින් අපි ඒකත් බලලිමු. මේකෙදි අපිට පුළුවන් අපි දැන් හිතුවොත් අපි එදිනදා පාවිච්චි කරන බෝතල් සහ ටින් වගේ දේවල් වලට ස්වීඩනයේදී තියෙනවා අපි සාමාන්‍ය කඩේදී ගෙවන්නේ සාමාන්‍ය වටිනාකමට වැඩියෙන්. දැන් උදාහරණයක් විදිහට හිතුවොත් මේ කොකාකෝලා එක සාමාන්‍යයෙන් 10යි නම් අපි ගෙවනවා මොයේ ලොකු ලීටර එකමාරි වගේ බෝතලයකට 12ක්. ඒකට අපි වැඩිපුර ගෙවන දෙකක මුදල ක්‍රවුන් 2ක් ඒ මුදල අපිට පුළුවන් ආයේ ලබා ගන්න මේ වගේ තියෙන අපි කියනවා මේකට පන්ස්තහෝන් කියලා මේ වගේ බෝතල් ඊට පස්සේ ටින් දාන ප්ලේස් එකකට ඇවිල්ලා
අපිට ආයේ අර වැඩිපුර අය කරගත්තු මුදල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් සමහර මිනිස්සු මේ විදිහට මේ ස්ටේෂන් එකට ඇවිල්ලා ඒ මුදල නැත්තම් මේ බෝතල් ටින් වගේ දේවල් දාලා සල්ලි ගන්නවා. සමහර අය ගන්න නැතුව ඉන්න අවස්ථා තියෙනවා. එතකොට කොහොම හරි මේකත් සමහර වෙලාවට අපි ස්ටුඩන්ට්ස්ලා විදිහට ඇවිල්ලා කරන පාර්ට් ටයිම් ජොබ් එකක් කියලා කියන්නත් පුළුවන්. සමහර අය මේ වගේ දේවල් වලින් සල්ලි හොයනවා. හරි. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා බෝතල් වර්ග කිහිපයක්. එතකොට මේ වගේ පොඩි ටින් එකකට ක්‍රවුන් එකක් ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 30ක් වගේ. ඊට පස්සේ මේ ලොකු බෝතලයකට ක්‍රවුන් දෙකක් ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 60ක වගේ මුදලක් ගන්න පුළුවන්. එතකොට මේකට වීදුරු බෝතල් දාන්නේ ප්ලාස්ටික් සහ මේ වගේ ටින් තමයි දාන්නේ. ඒකට හිතන්නකො මේකෙන් මිනිස්සුන්ට සල්ලි හොයාගන්න පුළුවන් අර වගේම ඒ වගේම මේක මාර විදිහට පරිසරයට හිතකාමී දෙයක් වෙනවා. හරි අපිට පුළුවන් අපි ළඟ තියෙන බොටල්ස් ඔක්කොම මේකට දාන්න මේ ලොකු මැෂින් එකට. මගේ ළඟ තියෙන බෑග් එක මුළු බෑග් එකම මම මේ විදිහට දානවා. ගොඩක් නෑ ඇත්තටම. අපි බලමු කොච්චර මුදලක් තියෙද කියලා. එකම එතකොට මම අද දාපු එකේ වටිනාකම ක්‍රවුන් 13ක්. ඊට අමතරව මගේ සතිය දාපු එකේ වටිනාකම තියෙනවා 22ක්. ඒ කියන්නේ 35යි. 35යි කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 1000ක විතර වටිනාකමක් තියෙනවා මේ රෙසිප්ට් දෙකේ. එතකොට මේ දෙක අපිට ඕනි නම් දීලා සල්ලි ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගන්න බඩු වලට අදාළ වටිනාකමින් යම් මුදලක් අඩු කරගන්න පුළුවන් මේ රෙසිප්ට් දෙක දීලා. හරි මම ඊළඟට කතා කරන්නේ TNDO කියන ඇප් එක ගැන. ඉතින් මේ ඇප් එකේ ස්වීඩනයේ තියෙන ප්‍රධාන කඩවල් වලට අදාළව එක් දිනයන් වල සහ එක් සතිවල ඔෆර්ස් ගැන සඳහන් වෙනවා. ඕනෑම වෙළඳසැලක මෙම්බර් කෙනෙක් වුණා කියලා කියන්නේ ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙළඳසැල්වල මෙම්බර් කෙනෙක් වෙන එක නොමිලේම කරගන්න පුළුවන්. ඉතින් TNDO ඇප් එකේ සුපිරි වෙළඳසැල් ගෘහ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල්, විදුලි උපකරණ අලෙවි කරන වෙළඳසැල්, ඊට අමතරව විසිතුරු මල් අලෙවි කරන වෙළඳසැල් මේ වගේ විවිධ ක්ෂේත්‍ර වල වෙළඳසැල් පිළිබඳව විස්තර අඩංගු වෙනවා. ඒ වගේම අපිට පුළුවන් එකම භාණ්ඩයක් විවිධ කඩවල් වල අලෙවි වන මිල ගණන් පිළිබඳව සංසන්දනය කරලා ගණන් අඩුම තැනින් අපිට අවශ්‍ය භාණ්ඩය මිලදී ගන්න. ඉතින් අපි දැන් බලන්න යන්නේ මෙහි තියෙන ලිඩල් කියන සුපිරි වෙළඳසැලේ කොහොමද මිල ගණන් කියලා. එතකොට ඔයාලට කඩේකට ගියාට පස්සේ බලාගන්න පුළුවන් කහ පාටින් සලකුරු කරලා තියෙනවා මිල ගණන් වල අඩු කිරීම. බොහෝ වෙළඳසැල් වල කහ පාටින් මේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඉතින් ගොඩක් භාණ්ඩ සමාජිකයින්ට විශේෂ මිල ගණන් වලට එහෙම නැත්නම් අඩු මිලකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මෙම්බර් කෙනෙක් වෙන එක ගොඩාක් වැදගත් වෙනවා ස්වීඩනයේ සුපර් මාකට් වල සහ සියලුම වෙළඳසැල් වල. හරි මම දැන් ඔයාලට පෙන්වන්නේ මෙහි තියෙන ප්‍රධානතම ගෘහ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක් වන මීයෝ කියන වෙළඳසැලේ මිල ගණන් කොහොමද කියලා. හරි එතකොට දැන් මගේ ළඟ තියෙනවා මම අර කලින් කිව්ව වීක්ලි ඔෆර්ස් දාපු ඇඩ්වර්ටයිස්මන්ට් තියෙන පේපර්ස් වගේක් මේ තියෙන්නේ වගේ මම පෙන්නන්නම් ඔයාලට මොනවද කියලා. මේ තියෙන්නේ ඇවිල්ලා ඒ විදිහට එක එක සතියේ ඔෆර්ස් දාපු ඒ වගේ පේපර්ස් දෙකක් මේ ඒක කියන සුපර් මාකට් එකේ. ඊට පස්සේ මේක ඇවිල්ලා විලිස් කියන එකේ. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට මේ ඇඩ්වර්ටයිස්මන්ට් තියෙන පේපර්ස් ඩිස්ට්‍රිබියුට් කරන එකත් ඇවිල්ලා පාර්ට් ටයිම් ජොබ් එකක්. ඉතින් ගොඩාක් මෙහෙට එන ස්ටුඩන්ට්ස්ලා මේ ජොබ් එකත් කරනවා.
කරන්න තියෙන්නේ මේ පේපර්ස් ගිහින් ඉවර වෙලා ගෙවල් වල තියෙන පෝස්ට් බොක්ස් එකට දාන්න තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා අපි බැලුවොත් එහෙම මේ සතියට අදාළව මේගොල්ලොන්ගේ මිල අඩු කරලා තියෙන භාණ්ඩ පිළිබඳව විස්තර තියෙනවා. මම අර කලින් කිව්ව TNDO app එකෙනුත් අපිට මේ දේවල් බලා ගන්න පුළුවන් පහසුවෙන්ම. සමහර ගෙවල් වලට මේ ඇඩ්වර්ටයිස්මන්ට් එනවා පෝස්ට් බොක්ස් එකට. සමහර ගෙවල් වලට සමහර ඇපාර්ට්මන්ට්ස් වලට මේක එන්නේ නැහැ. ඒ නිසා අපිට ඕනේ නම් මේක ගන්න පුළුවන් සුපර් මාකට් එක ළඟින්ම මේ වගේ පේපර්ස් අරගෙන කඩේ ඇතුළට යන්න කලින් බලන්නත් පුළුවන් ඕන. ඉතින් ඔන්න ඔය විදිහට අපේ වීඩියෝ එක අවසන් වෙනවා. ඉතින් ඔයාලා අලුතෙන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවනම් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් comment කරන්න, like කරන්න, share කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා.